කඩියකුත් කෑවා. දැන් බලන්නකෝ ඊයේ රෑ වැස්සනේ. වැස්ස වෙලාවේ එයාලගේ ගෙවල් වලට මොනවද වෙන්නේ නැත්තේ කිව්වේ? වතුර පිරෙනවා. වතුර පිරුණාට පස්සේ දැන් එයාට උදේ ඉන්න බෑනේ. ඒක ඇතුලේ එයා මොකද කරේ උදේ පාන්දරම? ගේ හදාගෙන පස් උඩට ඇදලානේ කොච්චර මහන්සි වෙන්නේ නැද්ද මේ පස් ටික උඩට ගන්න ඒගොල්ලෝ. ආන්ටිට එක කුඹි. තව ඉන්නවා. තාම අදිනවා. පස් අදිනවා උඩට දැක්කද? චුට්ට වැලි කැටේ ගෙනල්ලා එයාලගේ ගේ හදා ගන්නවනේ. එතකොට බලන්නකෝ මේගොල්ලෝ යන ලස්සන පොලිමට දැක්කද ඕගොල්ලෝ යනවද එහෙම? නෑ. අනේ ඕගොල්ලොත් එහෙම පුරුදු වෙන්න ඕනේ. එළියට යන්න ටීචර් සෙල්ලම් කරන්න එන්න විදුලට යන්න අපි කිව්වහම පොලිමට යන්න පුරුදු වෙන්න ඕනේ. අත සෝදනකොට අපි කොහොමද ඉන්න ඕනේ? එළියට යන්න ඕනේ. ඒක තමයි අපිට කියලා දෙන්නේ කූඹිනේ. මේගොල්ලෝගේ සද්දෙකුත් තියෙනවා. පුතේ ඇහෙනවද කියලා බලන්න. ඔයාලා නිශ්ශබ්ද වුණොත් ඇහෙනවා. සීනියට සද්දයක් තියෙනවා කූඹින්ගේ. වටපිටාවේ සද්ද වැඩි නිසා තමයි ඇහෙන්නේ නැත්තේ නේ. ඒගොල්ලෝ මුණු ගාලා ළඟට ගිහිල්ලා එක එක්කෙනා මුණ ගැහිලා ඔය ඒගොල්ලෝ කතා නොකර යනවද තරහ වෙලා වගේ අහක බලන් නෑ ඒගොල්ලෝ හැමෝම ඉස්සරහට හම්බෙන එක්කෙනාට මූණු තියලා තමයි යන්නේ කොහොමද කියලා තමයි යන්නේ දැක්කද ඕගොල්ලෝ පාරේ එනකොට එහෙමද හැමෝටම කතා කරනවද එහෙම තමයි පුරුදු වෙන්න ඕනේ නේ කයි කතා කරලා යන්නේ මේගොල්ලොත් එහෙමයි ඒගොල්ලෝ අපිට හොඳ පාඩමක් කියලා දෙන්නේ කූඹිනේ හරි